අදත් යමුද අපිත් එක්ක රවුමක්. ඉතින් අද ගමනට මගේ අම්මයි නංගිලා දෙන්නයි අපි තුන්දෙනයි තමයි යන්නේ. ඉතින් අද අපි යන්නේ ගෝල්ෆේස් එක පැත්තේ. චූටි මැනික ගෙදරටම වෙලා ඉන්න නිසා අපි එයාව සතියට එකපාරක් මෙන්න මේ විදිහට එළියට එක් කරගෙන ගිහිල්ලා මේ ලෝකේ එයාට එක්ස්පීරියන්ස් කරන්න දෙනවා. ඉතින් අදත් ඒ වගේ ගමනක් තමයි ආවේ. අපි ඉතින් ගෝල්ෆේස් එකට ඇවිල්ලා වටපිටාව ඇවිදලා බලලා ඉතින් එන්ජොයි වෙන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල ගොඩාක් රස්නේනේ. ඉතින් ගෙදරට වෙලා ඉන්නත් අමාරුයි. චුටි බබාටත් ඉන්න අමාරුයි. ඉතින් එන්න හොඳම තැන තමයි මං නම් කියන්නේ ගෝල්ෆේස් එක. හොඳට මුහුදු හුළඟේ තියෙන ඒ සිසිලස විඳලා මෙන්න මේ වගේ ලස්සනට ඉර පැහැගෙන යන ලස්සන දර්ශනයකුත් බලලා අපි චූටි කෙල්ලව මුහුදු වතුරට කකුල තිබ්බා. ඉතින් එයා හරි ආසාවෙන් මේ එක්ස්පීරියන්ස් එක ගත්තේ. එයාගේ ෆස්ට් ටයිම් තමයි එයා බීච් එකකට ආවේ. ඉතින් දැන් අලුත් දේවල් චුට්ට ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ අනිත් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. බයි.